හරිනේ 11 වසරේ අයියලා අක්කලා වගේ අය අවශ්‍ය අය ඉන්නවා නම් එයාලටත් පුළුවන් අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි අපි මේ අවශ්‍ය වුණොත් කෙනෙකුට බලාගන්න පුතේ මේ මං උත්තර ටික දාගෙන යන්න බෝඩ් එකේ නේ ඒක වටිනවා එතකොට බැරි වුණොත් එහෙම බෝඩ් එකෙන් බලාගත්ත හැකියි. රයිට් පළවෙනි ප්‍රශ්නයට අපි උත්තරේ ගත්තේ කීයද පුතේ? 1. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ උන් අංක 1 විදිහ අංක 1 තමයි උත්තරේ ගත්තේ. දෙවෙනි ප්‍රශ්නයට යම් බලන්න දෙවෙනි ප්‍රශ්නයට අපි උත්තරේ කිව්වා. ඔව් දෙවෙනි එකටත් උත්තරේ අංක ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී රචනා වෙලා තියෙන පිළිතුරු අංක 2 දීපවංශය. දැන් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. ඔන්න බලමු තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා අහන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. හරි නේද පුතේ? මුකුත් ගැල්ලුවක් නැතුව ඇති කියලා හිතනවා. ඔන්න අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. right. සාහිත්‍ය මූලාශ්‍ර භාවිතා කිරීමේදී ඉතිහාසය ඉගෙන ගන්න උදව් කරගන්න මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවානේ. එක වර්ගයක් සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් වර්ගය මොනවද පුතේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍රයක් භාවිතයට ගන්නකොට ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කරන්න එහිදී සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ කුමක්ද? සැලකිල්ලක් නොදැක්විය යුතු කරුණ මොකක්ද? මූලාශ්‍රයේ රචනා වූ කාලය. කාලය ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. කොයි කාලෙද මේක රචනා වෙලා තියෙන්නේ? ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. මූලාශ්‍රයේ කතුවරයා, කතුවරයා කවුද කියන එක ගැනත්. කතුවරයා අපේ රටේ කෙනෙක්ද, විදේශිකයෙක්ද, නේද? ගිහියෙක්ද, නැත්නම් පැවිදි කෙනෙක්ද, භික්ෂුන් වහන්සේ නමක් වගේ කෙනෙක්ද? ඊට පස්සේ තව ඕනනම් ඒ කතුවරයා පුතේ කොයි වගේ අදහස් මතවාද දරපු කෙනෙක්ද මේ වගේ දේවල් පිළිබඳවත් වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕන. ඊට පස්සේ පුතේ කරුණු සපයාගත් ආකාරය. කොහොමද මේ මූලාශ්‍රයට කරුණු සපයාගෙන තියෙන්නේ? අපිට පුළුවන් නම් ඒ සම්බන්ධයෙන්ුත් පොඩි අදහසක් ගන්න අපිට ඒකත් වැදගත් වෙනවා. හැබැයි පුතා කතුවරයා පදිංචි ප්‍රදේශය එහෙම එකක් වැදගත් වෙනවද නැහැ අපිට වගේ පෙළ පොතේ දක්වලා තියෙන කරුණු 4 මොනවද? මූලාශ්‍රයේ කතුවරයා, කතුවරයාගේ අරමුණ, මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය නේ. එතකොට කතුවරයාගේ පදිංචි ප්‍රදේශය සම්බන්ධ කාරණාවක් ගැන අදහසක් නැහැ. ඒ නිසා වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ අංක 3. පිළිතුරු අංක 3. හරි? එහෙනම් අපි කරුණක් නොවන්නේ උත්තරේ අංක 3. හතරවෙනි ප්‍රශ්නයට දැන් අපි යනවා. ඔන්න බලන්න. බලමු හතරවෙනි ප්‍රශ්නය. එතකොට හතරවෙනි ප්‍රශ්නය යන්නේ ගල් මත ලියා ඇති ලේඛන. පුතේ පුරාවිද්‍යා සාහිත්‍ය මූලාශ්‍රය වුණාම අනිත් වර්ගයේ පුරාවිද්‍යාත්මකනේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. කියමු බලන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර බෙදෙන කොටස් ටික කියපම් පුතා. අභිලේඛන. නේද? අභිලේඛන මොන ලේඛනද? අභිලේඛන. ඊට පස්සේ කාසි ගැන අපි කතා කරනවා. කාසි. ඇයි පුතේ නටබුන් නටබුන්. තව මොනවද? චිත්‍ර මූර්ති පුරාවස්තු. චිත්‍ර මූර්ති හා පුරාවස්තු. ඔන්න ඕවනේ. මේවා තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර බෙදෙන කොටස් ටික. අභිලේඛන යටතේ තියෙන එක වර්ගයක් තමයි සෙල්ලිපි. සෙල්ලිපි. ඒ කියන්නේ ගල් මත ලියනු ලැබූ ලේඛන වලට තමයි පුතේ අපි කියන්නේ සෙල්ලිපි කියලා. මොනවද? ගල් මත ලියනු ලැබූ ලේඛන පොදුවේ සෙල්ලිපි කියනවා. ඉතින් අහනවා ගල් මත ලියා ඇති ලේඛන හඳුන්වන්නේ සෙල්ලිපි, ශිලාලිපි. එතකොට දැන් ඔයාලා බලලා ඉතින් ටැම් ලිපි කියන්නේ මොනවද? ටැම් ලිපි කියන්නේ සෙල්ලිපි යටතේ එක වර්ගයක්. වර්ග කරමු සෙල්ලිපි ටික. ලෙන් ලිපි. ගල් ලෙන් වල අර ලියලා තියෙනවා ලෙන් ලිපි. ගිරි ලිපි. ගල් තලා මත ලියපේවා ගිරි. පුවරු ලිපි. ගල් පුවරුවක කළු ගලින් හදාගත්ත පුවරුවක ලිව්වනම් ඒක පුවරු ලිපියක් පුතේ. පුවරු ලිපි. ගල් කණුවක ලිව්වනම් ඒක ටැම් ලිපියක් කියනවා. ඊට පස්සේ පුතේ ඔය කළු ගලින් හදපු ආසනයක් වගේ මල් ආසන වගේ වෙයි ලියලා තියෙනවා නම් ඒක ආසන ලිපියක්. පැහැදිලිනේ? එහෙනම් ගල් මත ලියලා තියෙන ඒවා පොදුවේ සෙල්ලිපි. ඒවායේ ස්වරූපය අනුව තමයි මෙන්න මේ වර්ගීකරණය අපි කරන්නේ.
හරිද? 10 මුල් පාඩම් වලට හිටපු නැති උන්ට ඒ වගේ දරුවන්ට මාර වටිනවා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක. හරි? ඒ හින්දා මේ වැඩේට සෙට් වෙන්න දිගටම මේ පේපර් ක්ලාස් එකේ කරන වැඩ ටිකත් එක්ක ආයේ තුන්වෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රයට සෑහෙන ලකුණු ටිකක් ඔයාට එකතු කරගන්න පුළුවන්. දැන් පුතේ දැන් කෙනෙක් හිතා ඉතින් හැමදාම මුල්ම වාර පාඩම් වලින් වැඩිපුර ප්‍රශ්න දාලා තියෙන්නේ. ඔව්. හැබැයි දැන් ඉස්සරහට යනකොට තව අපිට කාලයක් තියෙනවා අපිට තුන්වෙනි වාර පරීක්ෂණයට. ඒ යනකොට අපි සම්පූර්ණ සිලබස් එක ආවරණය වෙන විදිහට ප්‍රශ්න පත්‍ර හරි ගස්සලා ඒ ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. රචනා ප්‍රශ්න, පින්තූර ප්‍රශ්න, ඊට මේ වගේ දැන් මේ අද ඒවලා තියෙන වගේ බහුවර්ණ ප්‍රශ්න. මේ හැම එකක්ම වාගේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක ඇතුලේ අපි කතා කර කර යනවා. රයිට්. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. එහෙනම් මෙතෙන්ට අපි දාමු හතරවෙනි ප්‍රශ්නයට උත්තරේ ඇවිල්ලා අංක 1. හතරට උත්තරේ 1. හරිනේ? හතරට 1. ඔන්න බලන්න ඊගාවට. පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. පස්වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මෙහෙම පුතේ. පස්වෙනි ප්‍රශ්නේ කොහොමද අහන්නේ? පැරණිම ශිලාලිපිවල තොරතුරු වාර්තා කර ඇත්තේ. දැන් අපි කියවනේ ගල්වල ලියලා තියෙන ඒවා සෙල්ලිපි කියලා. පුතේ ඔය පරණම ශිලා දැන් අපේ රටේ මුල්ම කාලේ ලියවිලා තියෙන ලෙන් ලිපි. මොනවද ඒවේ සඳහන් කරන්නේ ලෙන් ලිපිවල? ඔව් අගත අනගත චතුදිස ආගස සගස දිනේ. සතර දිශාවෙන් වැඩි නොවැඩි සියලු භික්ෂූන්ට මේ ගල්ලෙන පූජා කරයි. පුතේ මේ පැරණිම කාලේ අපේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරේ ගල්ලෙන් වල අන්න ඒ ගල්ලෙන් භික්ෂූන්ට පූජා කළා කියන කාරණාව තමයි පැරණිම සෙල්ලිපි වල සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් පුතා පැහැදිලි 5ට උත්තරේ අංක 1. 5ට පිළිතුරු අංක 1. හරි නේද? හරි වැරදි දාන්න. හරි නම් හරියක් දාන්න, වැරදි නම් වැරද්දක් දාන්න. හරි? 5ට 1 භික්ෂූන්ට ලෙන් පූජා කිරීම සම්බන්ධ. එතකොට සර් අනික ගන්න බැයිද ගම් පාලනය ගැන, යුද්ධ ගැන, රජවරු කරපු ඔව් ඒවා තියෙනවා සෙල්ලිපිවල. හැබැයි ඒවා ඔක්කොම තියෙන්නේ පස්සේ කාලේ සෙල්ලිපිවල. පසු කාලීන කාලයක් ගත වෙනකොට නේද? යුද කටයුතු රජවරුන් කරපු සේවාවන් විවිධ නිලධාරීන් කරපු සේවාවන් අගයන් ඒවා සෙල්ලිපිවල සටහන් කළා. හරි? එහෙනම් පැහැදිලි උත්තරේ. 6 වෙනි ප්‍රශ්නෙට යන්න. පුතේ 6 වෙනි ප්‍රශ්නය ගත්තාම පැරණි ජනතාවගේ ආභරණ පරිහරණය, වර්ණ භාවිතය, ඇඳුම් පැළඳුම් ආදිය ගැන තොරතුරු ලබා ගන්න උපකාර වෙන්නේ මොනවද කියලා අහනවා. දැන් මහනුවර රාජධානි කාලය ගත්තාම ඔයාලා දන්නවා මහනුවර යුගයේ පුතේ මේ චිත්‍ර කිව්වහම ඒ චිත්‍රවල තියෙනවනේ මිනිස්සු, රජවරු නේද? ප්‍රභූවරු ඒ වගේ විවිධ සිද්ධි නිරූපණය කරන අවස්ථා අපි බලපුවාම ඒ කාලේ මිනිස්සු ඇඳපු ඇඳුම් පැළඳුම් නේ මහනුවර යුගයේ. දැන් සීගිරි චිත්‍ර, සීගිරි බිතුසිතුවා නේ. ඒවයේ අපිට තේරුම් ගන්න පුළුවන් වගේ අච්චුපතේ කාරණා මතු කරලා තියෙනවා මේ අනුරාධපුර යුග රාජධානිය අවදියේ අපේ රටේ කොහොමද රාජකීය කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් මෙයාලගේ ආභරණ ඒගොල්ලෝ භාවිත කරලා තියෙන එක එක ස්ටයිල් කොණ්ඩ මෝස්තර විලාසිත මේ වගේ දේවල් ගැන අන්න සීගිරි චිත්‍ර වලින් අපිට අදහසක් ගත්තේ. කියනම් පුතේ අහනවා ජනතාවගේ ආභරණ පරිහරණය ඉස්සර මිනිස්සු වර්ණ භාවිතා කරපු ආකාරය ඇඳුම් පැළඳුම් විවිධ ඔය උත්සව සිරිත් විරිත් චාරිත්‍ර මේවා දෙය ගැන තොරතුරු ලබා ගන්න වැඩිපුරම උදව් වෙන්නේ. දාන්නකො බලන්න උත්තරේ ඔයාලත් පොඩ්ඩක්. පොඩ්ඩක් උත්තරේ දාගෙන මොකක්ද උත්තරේකට ගත්තේ? 6ට උත්තරේ මොකක්ද? ඔයාගේ උත්තරේ කියමු බලන්න. 6ට උත්තරය පොඩ්ඩක් දායන් chat එකට බලන්න. කට්ටිය දොයිද මන්ද? නෑ දොයි නෑ. බබාලා ටික දොයි නෑ. උත්තරේ 2ලු. උත්තරේ 2 සුවද? උත්තරේ 2මද? සමහර අය කියන නැහැලු 3 වෙනි එකලු. අභිලේඛන නටබුන්. වැඩි බහුතරේ නම් උත්තරේ අංක 2ට ගිහිල්ලා තියෙන්නේ. බහුතර මනාපේ නේද? අංක 2ට ගිහින් තියෙන්නේ. කීප දෙනෙක් ඉන්න උත්තරේ 3 තෝරගත්ත කට්ටියක්. ඔව් පුතේ මේ
තුන්වෙනි එක පොඩ්ඩක් නිකන් බලමු. අභිලේඛන නටබුන්. අභිලේඛන කියන්නේ පුතේ මේක සෙල් ලිපි, රන් තහඩු, තඹ තහඩු, බිත්ති ඒව තමයි අභිලේඛන. හරිද? නටබුන් කියන්නේ ගොඩනැගිලි ඉදි කරපේවා විනාශ වෙලා ඉතිරි වෙලා තියෙන ඒවා. අපිට ඒවයින් එච්චර මේ මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් වර්ණ භාවිතය ගැන අදහසක් ගන්න බෑ මගේ පුතා. හැබැයි අපිට පුළුවන් නේද චිත්‍ර සහ මූර්ති, කැටයම් චිත්‍ර මූර්ති අන්න ඒවයින් තමයි මිනිස්සුන්ගේ වර්ණ භාවිතය පිළිබඳව නේද ඇඳුම් පැළඳුම් ආභරණ මේවා ගැන හොඳ අදහසක් ගත්තේ නම් 6ට පැහැදිලි පිළිතුරු අංක 2. 6ට පිළිතුරු අංක 2. හරි? 6ට පිළිතුරු අංක 2. right. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඊළඟ ප්‍රශ්න වලටත් ඔන්න අපි යනවා. හරි? දැන් මේ සැරේ තුන්වෙනි වාරේ භාගයට ලස්සන වැඩ ගොඩක් කරලා ආයේ ගේම ගොඩ දාන්න ඕන පුතේ. ගෙලින්ම ලකුණු 80න් එහා යන්න ඕනේ. දැන් මේ සැරේ අපි මේ ටිකේ අපි මේ ඉස්කෝලවල වාරේ භාගවල ගොඩක් දරුවන්ගේ ලකුණු හොඳයි. හරි? තව ලකුණු පොඩ්ඩක් ඔය 60 ගණන් 50 ගණන් තියෙන කට්ටිය ඉන්නවා. හරි? අපිට ඕන අන්නේ උන් ටික ඒ ලකුණු ටික උස්ස ගන්න. හරි? ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. රයිට්? උන් තමයි මේකේ වැඩිපුරම ප්‍රයෝජන තියෙන පුතේ යාලට. හරි? එහෙනම් අපි දැන් ඔහොම යනවා 7 වෙනි ප්‍රශ්නයට. මොකක්ද අපේ 7 වෙනි ප්‍රශ්නේ අපි බලමු. ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. අයියෝ එදා හෙළදිව කෘතිය. එදා හෙළදිව කියන කෘතිය රචනා කරන ලද්දේ එදා මහනුවර රාජධානි කාලේ අපේ රටේට ඇවිල්ලා හිටපු සිරකරුවෙක් විදියට හිටපු රොබර්ට් නොක්ස් තමයි නේද? එයා ලංකාවේදී ලැබපු අත්දැකීම් විස්තර කරමින් මේ කෘතිය රචනා කළේ. ඒ නිසා 7ට පිළිතුරු අංක 4. 7ට පිළිතුරු අංක 4 රොබර්ට් නොක්ස් එදා හෙළදිව. ඔහොම පොඩ මතක් කරමු ප්ලීනි රචනා කරපු කෘතිය පුතේ ප්ලීනිගේ නැචරලිස් හිස්ටෝරියා. නැචරලිස් හිස්ටෝරියා කියන කෘතිය රචනා කළේ ප්ලීනි. ඊට පස්සේ ඔයාලට මතකද පාහියන් හාමුදුරුවෝ කියන්නේ චීනයේ ඉඳන් ආපු දේශාටක වික්ෂුන් වහන්සේ නමක්. ඒ උන්වහන්සේගේ දේශාටන වාර්තාවල ලංකාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉබන් බතූතා කියන්නේ අරාබි සංචාරකයෙක්. හරිද? නොදන්නේ ඔස නෝට් එකක් දාගන්න. කවුරුවත් hina වෙන්නයි නෑනේ නේද? දන්නේ නැති ඒවා ඉගෙන ගන්න, ලකුණු වැඩි කරගන්න, අමතක වෙච්චව මතක් කරගන්න මේ අපි මහන්සි වෙන්නේ. බතූතා 1344 දී පුතා එන්නේ. ගම්පොළ රාජධානි කාලේ. අපි මේ දවස්වල කතා කරන්නේත් ගොඩක් පන්තිවල ගම්පොළ ගැන. ගම්පොළ ගැන තමයි මේ දවස්වල අපේ කතාව. නේද? එතකොට ඉබන් බතූතා 1344 දී ආවා. බතූතා කියන්නේත් ලංකාව ගැන වාර්තා කරන විදේශීය වාර්තාකරුවෙක්. එහෙනම් 7ට පිළිතුර පැහැදිලි අංක 4. හොඳයි අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නයට පුතේ පැහැසර එවුන් කවුරු හරි ඉන්නවද අපේ පැහැසර ක්ලාස් එකේ දරුවෝ ඇවිල්ලා ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න ඉන්නවද කියලා චුට්ටක්. මට මේ හවස මම ලින්ක් එක දැම්මා වගේ මතකයි. පොඩ්ඩක් බලන්න පුතා. පැහැසර රදා වඩුන්න. කට්ටියට රාස කර ජොයින් වෙන්න ඉදියක් නැද්ද දැන්? නෑ දැම්මනේ. හරි. පුතේ දැන් හරි. ඔන්න බලන්න 8 වෙනි ප්‍රශ්නයට අපි යන්. 8 වෙනි ප්‍රශ්නයට කිසියම් රටකට මිනිසුන් මුලින්ම මිනිසුන් පැමිණ පදිංචි වීම. දෙවෙනි පාඩමේ ප්‍රශ්න වගේකට අපි දෙයි යනවා. කිසියම් රටකට ඉස්සල්ලාම මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙනවා නම් අපි ඒකට මොකක් කියලාද කියන්නේ? ඔව් ජනාවාස වීම. ජනාවාස වීම. හරි? එහෙනම් පුතේ උත්තරය 8 වෙනි ප්‍රශ්නයට එන්නේ පිළිතුරු අංක 3 ජනාවාස වීම. මෙන්න 9 වෙනි ප්‍රශ්නයටත් අපි යනවා. 9 වෙනි ප්‍රශ්නේ. නොගැලපෙන යුගලයේ තෝරන්නලු. ජෝඩු ටිකක් දීලා කපල් වගේක් ඉන්නවා. දැන් නොගැලපෙන ජෝඩුව තෝරන්න තියෙන්නේ. හරිද? නොගැලපෙන ඒවා තෝරන්න නම් ගැලපෙන ඒවා ගැන හරියට අපිට අවබෝධයක් තියෙන්න ඕන. විශේෂ කරුණු ටික දන්නවා නම් මේවා ගැන හරියට අවබෝධයක් තියෙන උන්ට ඔන්න නොගැලපෙන ඒවා පට් ගාලා මැච් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා හොයන්න පුළුවන්.
සංචාරක ජීවිතය මේ ජනාවාස පාඩම පුතේ ජනාවාස පාඩම. දැන් මේ වචන ටික ඔයා දැක්ක ගමන් දන්නවනේ උත්තර ටික අයියෝසමේ ජනාවාස පාඩමේ ප්‍රශ්නයක්. සංචාරක ජීවිතයක් ගත කිරීම. තැනින් තැන ඇවිද ඇවිද ගියා සත්තු දඩයන් කළා නේද? ඒ සංචාරක ජීවිතය. පුතේ ඒ සංචාරක ජීවිතය අදාළ වෙන්නේ මොන යුගයේද? ප්‍රාග් ඓතිහාසිකද? పూర్ව ඓතිහාසිකද? මුල් ඓතිහාසිකද? ප්‍රාග් ඓතිහාසික. ප්‍රාග් ඓතිහාසික යුගයට තමයි අයිති වෙන්නේ සංචාරක ජීවිතය. එතකොට කාලයක් යනකොට අර තැනින් තැන ඇවිද ඇවිද ගත කරපු ඒ තැනින් තැන වාසස්ථාන බවට පත් කරගත්ත සංචාරක ජීවිතය අත්හැරලා එක තැනක ජීවත් වෙන්න පටන් ගත්තා. ඒකට අපි කියනවා ස්ථීරවාසීතාව කියලා. මොකක් කියලාද බං කියන්නේ ස්ථීරවාසීතාව? පුතා ස්ථීරවාසීතාවයට යොමු වෙන අවධියට කිව්වේ పూర్ව ඓතිහාසික යුගය. නේද? పూర్ව ඓතිහාසික යුගය. දැන් ඔයාලා పూర్ව ඓතිහාස දැන් ඔයාලා ස්ථීරවාසීනේ නේද? ඈ ක්ලාස් ඉවරලා මග නතර වෙලා ගස් ගහක් යට එහෙම නිදාගන්නේ නෑ. ඉස්කෝලේ ගිහලා එන ගමන් ගල් ගුහාවක් හොයාගෙන ගිහලා ගල් ගුහා අසරින් ගන්නෑ නෑ. එහෙම ඉන්නේ නෑනේ. දවස් දෙකක් ගල් ගුහාවක් අස්සේ ඉඳලා ඉන්නේ නේද? පහින කාලට ගල් ගුහා අස්සේ ඉන්නේ. ඔයාලට ස්ථීර එක තැනක ජීවත් වෙන්න තැනක් තියෙනවානේ. එතකොට එහෙනම් ඒ වගේ ස්ථීර වාසීතාවයට අපේ මිනිස්සු ඉස්සලාම යොමුනේ పూర్ව ඓතිහාසික යුගයේ. දෙවෙනි එකත් හරි ගැලපෙනවා. තුන්වෙනි එකේ බලන්න පුතේ ඊට පස්සේ කාලයක් යනකොට ළඟ එක එක පවුල් අර පවුල් ඒකක විදියට බිහි වෙලා ළඟ නිවාසිත වෙලා කාලයක් යද්දි ගම් බිහි වුණා. ගම්මාන ඉදි වුණා. ඒ ගම්මාන ඉදි වෙච්ච අවධියට තමයි පුතාලා මුල් ඓතිහාසික යුගය කියන්නේ. එකක් ගැලපෙනවා. ඒ දෙන්නත් මැච් වෙනවා. එතකොට උත්තරේ මොකක්ද? හතරත් බලමු මේක වෙන්න එපා උත්තරේනේ. මැටි බඳුන් භාවිතා කළා. අර ඔයාගේ අච්චුපතේ දීලා තියෙන ලස්සන මැටි භාජනයක්. මුට්ටියක් වගේ එකක්. අර පින්තූර ප්‍රශ්නේ මාවහම ලියන්න එපා මේ කුමක්ද සමහර කොල්ලයා පැරණි මුට්ටියක. එහෙම ලියන්නේ ඈ. වළංකටු කීපයක. එහෙම ලියන්නේ. හරි? පින්තාඩු කරපු මැටි බඳුනක් අපිට හම්බ වෙනවා. පුතා පින්තාඩු කරපු මැටි භාජන භාවිතා කරන්න පටන් අරන් තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික නෙවෙයි. වැරදි. ප්‍රාග් ඓතිහාසික කොහෙද? ප්‍රාග් ඓතිහාසික අවධියේ නෙවෙයි මේ పూర్ව ඓතිහාසික අවධියේ වෙද්දි තමයි අර සගපෝරුව එහෙම යොදාගෙන නේද? මැටි භාජන හදලා ඒවා භාවිතයට ගත්තේ. එහෙනම් නොගැලපෙන යුගලේ උත්තරේ 4. අපි දාමු 9ට 4. හරි. ඒකත් හරි පුතා. හරි. අපි යනවා 10 වෙනි ප්‍රශ්නයට. 10 වෙනි ප්‍රශ්නේ ඔන්න බලන්න. ගැම්මට අහගෙන ඉන්න. හොඳට අහගන්න. පුතේ කොහොමද 10 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ මේ බලන්නකො. ඔන්න බලන්න 10 වෙනි ප්‍රශ්නේ කොහොමද කියලා. ඒත් අහන්නේ ජනාවාස පාඩමේ. පළවෙනි අපි මුල් යුගයේ ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ ගල් ගුහා වාසස්ථානයක් නොවන්නේ. ගල් යුගයේ මානවයා ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච වාසස්ථාන කොටස් දෙකයි බං. කොටස් දෙකයි මගේ පුතේ. උන් ගොඩාක් වහින කාලෙදි ගල් ගුහා අස්සේ හිටියේ. ගල් ගුහා ඇතුලේ හිටියේ. ගොඩාක් පායන උණුසුම් විකාලවලදී වියලේ දැන් ඔය පහුගිය කාලේ හරියට පෑවුවනේ. දැන් පොඩක් වහින්න ගත්තා. ගොඩක් රස්නේ උණුසුම් දේශගුණයක් තියෙන කාලවලදී එලිමහන් ස්ථාන තෝරගත්තේ. එතකොට ඔයා දැනගන්න ඕන ගල් ගුහා වාසස්ථාන කිව්වහම ඒවට උදාහරණ කීපයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. එලිමහන් තැන් කොහෙද කියලා අහපුවාම ඒව ලියන්නත් ඕන. අහන්නේ ගල් ගුහා වාසස්ථානයක් නොවන්නේ. පාහියංගල ගල් ගුහානේ හරිනේ. ගල් ගුහානේ. ඇයි අර අච්චුපතේ තියෙන ලොකු ගල් ගුහාවක්? ඒ පාහියංගල. කිතුල්ගල පෙළිලෙන ඒකත් ගල් ගුහාවක්. හරි බං. ඒකත් තුනත් හරි. හතරත් හරි සීගිරි පොතානත් ගල් ගුහාවක්. උත්තරය අංක 2. වෙල්ලන් බැඳි පැලැස්ස එලිමහන් වාසස්ථාන. එහෙනම් 10ට පිළිතුරු අංක 2. 10ට පිළිතුරු අංක 2. right. 10ට පිළිතුරු අංක 2. අපි යනවා 11 වෙනි ප්‍රශ්නයට.
11. ආ 11 වෙනි ප්‍රශ්නය. බලමු කට්ටිය ඉන්නවද? නියමයි. දැන් ලබන සතියේ ඉඳන් ලින්ක් එක දැන් ලබන සතියේ පුතේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා ඈ. හරි 11 අවසරයි ඉලක්කලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අපි 11 අවසරට වෙනමත් ඉස්සරහට පේපර් ක්ලාස් එකක් විශේෂයෙන්ම රිවිෂන් ක්ලාස් එකක් පුතේ 11 අවසරයි ඉලක්කල වෙනුවෙන් පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා එයාලට මේ වෙනුත් ගොඩක් දුරට වැඩ ටිකක් කරගත්ත හැකි පුතේ. යාලගේ පේපර් එකට වැදගත් මේ දේවල් වැඩ ගොඩාක් කරගත්ත හැකි අපේ 10 වසරේ පේපර් ක්ලාස් එකටත් ආවහම. ඉතින් දැන් අපි ප්‍රශ්න 10ක් ඉවරයිනේ 11ට යන්න තියෙන්නේ. යන්න ඈ 11 වෙනි ප්‍රශ්නය. පුතේ මේ ස්ථාන කීපයක් දීලා තියෙනවා. හරි? ඔයාගෙන් අහනවා මේ මැටි බඳුනක් හමු වෙච්ච ස්ථානයක්. දැන් මැටි බඳුනක් කියපු ගමන් මතක් වෙන්නේ රංජා මඩම. නෑ රංචා නෙවෙයි උඩ රංචා මඩම. හරි රංචා මඩමෙන් නෙවෙයි උඩ රංචා මඩමෙන් හම්බෙන්නේ. අර වගේ අච්චුපුතේ තියෙන මැටි භාජනේ උඩ රංචා මඩමෙන් හම්බෙන මැටි බඳුනක්. දැන් බලමු දැන් අහන්නේ යුගයට මැටි බඳුනක් හමු ස්ථානයක් වන්නේ. එහෙනම් ඉතින් උඩ රංචා මඩම තියෙන්නේ පෑ. බෙරගල, පිදුරංගල, රංචා මඩම තියෙනවා. දැන් ඔයාලා රංචා මඩමද දන්නේ උත්තරේ ගත්තේ. රංචා මඩම නම් වැරදි. උඩ රංචා මඩම වෙන්න එපා. බලමු එහා පැත්තේ උඩ නෑ. උඩ රංචා මඩම නෑ. ආයේ තියෙනවා හල්දු මුල්ල කියලා. මොකද්ද පුතේ උත්තරේ? දැන් රංචා මඩම වැරදි. ඔයාට මතකද ඔයාගේ පොතේ තියෙනවා එක තැනක අර උඩ රංචා මඩමෙන් හම්බෙන මැටි භාජනේ වගේම මැටි බඳුනක කොටස් හම්බ වෙනවා හල්දු මුල්ලෙන්. හල්දු මුල්ලෙනුත් හම්බෙනවා ඒ වගේ මැටි භාජනයක්. එහෙනම් අපිට වඩා නිවැරදි උත්තරේ අංක එක විදිහට ගත්තොත් 12ට එක ගමු අපි. නෑ 11ද පුතේ? ඔව් 11ට එක. ඔන්න 11ට උත්තරේ එක ගත්තා අපි ඈ. හල්දු මුල්ල. රංචා මඩමෙන් එතකොට සර් රංචා මඩමෙන් මොනවද අපිට හම්බෙන්නේ? ඇයි පුතේ අර මැටි ඔරු සුසාන භූමිය හම්බෙන්නේ රංචා මඩමෙන්. උඩ රංචා මඩම කියන්නේ ඊට ආසන්නයේ වෙනත් ස්ථානයක් ආසන්න තැනක්. උඩ රංචා මඩම ගමෙන් අපිට හම්බෙන්නේ ඒ කාලේ පැරණි නිවාසයක අත්තිවාරමක් එහෙමනේ හම්බෙන්නේ. මතකයි නේද? ඒ නිවාසයේ ඇතුලේ තිබිලා හම්බෙනවා මේ මැටි භාජනයක කොටස් එහෙම හම්බෙලා තියෙනවා. රයිට්. අපි යමු ඔහොමම දැන් 12 වෙනි ප්‍රශ්නයට. 12 ඈ. රයිට්. 12 වෙනි ප්‍රශ්නයට. දැන් නිකන් ඔය පොඩ්ඩක් දාන්නකො chat එකට මේ අපේ කවුරු හරි යාළුවෝ එහෙම සම්බන්ධ වෙලා ඉන්න අපේ තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ කවුරු හරි එහෙම මෙතන ඉන්නවද? හොරින් ඇවිල්ලා ඉන්න එපා චුට්ටක් දාන්න මැසේජ් එකක් ආන්සර් මම නම් තියරියෙන් නැහැ කියලා. කවුරු හරි ඒ වගේ දරුවෙක් හරි ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවනම් හොඳයි. ගැල්ලුවක් නැහැ. හැබැයි මම කලින් කිව්වේ නෑ එහෙම ලින්ක් එක ෂෙයා කරන්න කියලා යාළුවන්ට. එහෙම නැතුව යාළුවෙක් සර් දුන්නා ලින්ක් එක මට ඒවලා තිබුණා මම මේ ක්ලාස් එකට ජොයින් වුණා කියලා. ඉන්නවා. හොඳයි පුතේ. අවුලක් නැහැ. දැන් ඇත්තට මම ওই යාළුවන්ට කිව්වේ නෑ ඔක මේ අපේ පන්තියේ කොල්ලන්ට කෙල්ලන්ට කිව්වනම් ෂෙයා කරනවා. මේ ලොකුවට එහෙම මම ෂෙයා කරන්න කියලා කිව්වේ නෑ මට මේ මූලිකම ගිය සති දෙකේ අපි වැඩ කරේ අපේ පන්තියේ දරුවෝ ටිකත් එක්ක ඔක්කොම ඒත් එන්නේ නෑ. සමහර කෙනෙක් ඉන්න උමනාව තිබ්බත් සමහරක් වෙලාවට මේ වෙලාවට අර ක්ලාස් ඉවරලා එනකොට ටිකක් රැබ්බෝ වෙන අයත් ඉන්නවා. එහෙම ගැල්ලුත් තියෙනවා. ඉතින් ඉස්කෝලෙත් ගිහිල්ලා ආයේ ක්ලාස් දෙකකට විතර ඉඳලා එනවා නම් ඉතින් උන්ට මේ වෙලාවට නේද ඔන්ලයින් ලයින් වෙලා තමයි එන්නේ ඉතින්. ආයේ නේද? පුතේ මේ හරි අපි ලබන සතියේ ආයෙත් දෙන්නෙක් ඉන්නවා ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැති අය නේ අපේ තියරි ක්ලාස් වලට. හරි ගැල්ලුවක් නැහැ පුතේ. අපි වැටි කරයියන් ඔයාලා ඒ දරුවන්ට පේපර් එක මම හිතන්නේ හම්බෙන්නේ නැති කියලා හිතනවා. අහගන්න අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරි. ඊළඟ වාර විභාගයට ලොකු දායකත්වයක් වාට මේ උදව්වක් තමයි මේ අපි දෙන්නේ. සපොටි සහයෝගයක් දෙනවා. හොඳට අහගෙන ඉන්න ගොඩක් දේවල් වාට මතක හිටියේ. හරි? ප්‍රශ්න 12ක් ඉවරයිනේ. 12ක් අපි කතා කරා. නෑ 12 වෙනි ප්‍රශ්නේ අපිට යන්න තියෙන්නේ. ඒකටත් යන් ඉක්මනින්. මේ අර මතකද මුල් ඓතිහාසික යුගය ගැන කතා කරද්දී අර කතා කරනවා අපි
එක එක වෘත්තීන් අනුව ගම්බිහි වුණා කියලා මතකයිද? වෘත්තීන් අනුව කසීකාර, මණිකාර, ගෝපාලගාම කී පාඩම් කරලම තියාගන්න ඕනේ. දැන් ක්ලාස් එකේ දන්නවා අපේ ක්ලාස් එකේ ඇතුලේ ඔය පාඩම් කරනවා. එතකොට මේ අන්න ඒ සම්බන්ධව අහන්නේ. වරා යන්න එතෙන්දී අපි කතා කරනවා වරායන් ආශ්‍රිතව ගම්බිහි වුණා කියලා. විවිධ කාර්යයන් පදනම් කරගත්ත ජනාවාස. පුතේ අහනවා ප්‍රශ්නේ වරාය ආශ්‍රිතව පැවති ගම් උත්තරේ මොනවද? ප ဋ ාණගාම, වඩ්ඩකීගාම, ඔලගම්, කේවට්ටගාම. මොකක්ද උත්තරේ? වරාය නම් වරාය, පටුන, තොටුපළ පටුන, තොටුපළ, වරාය ඒ කිව්වේ ප ဋ ාණ. ප ဋ ාණගාම උත්තරේ අංක 1. 12ට 1 දාන්න. 12ට 1 උත්තරේ. 12ට උත්තරේ අංක 1 ඈ. නියමයි. දැන් අපි යනවා 13 වෙනි ප්‍රශ්නයට. 13. 13 වෙනි ප්‍රශ්නේ. දැන් අපි දන්නවා අපේ පන්තියේ මේ තුන්වෙනි අපේ දෙවෙනි වාර විභාගයේ එහෙම පන්තියේ කරද්දී මේ පෞගේ දවසල පේපර් එහෙම බලද්දී මේ තුන්වෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පේපර් එකේ ගොඩක් අයගේ සමහරක් අයගේ ලකුණු අඩු අය හිටියේ. හැමෝගෙම නෙමෙයි ඈ. ලකුණු අඩු සෙට් එකක් හිටියා. සමහරකට මුල පාඩම් වලට ඉඳලා නැහැ. එක්ක පාඩම් කරලා නැහැ. එතකොට අන්න ඒ වගේ අයට මේ ප්‍රශ්න හරි වැදගත්. මේවා උත්තර ලියද්දි මේ විෂය කරුණු මතක හිටිනවා. පැරණි සෙල්ලිපිවල ගහපති කියලා හඳුන්වලා තියෙන. ඉස්සර කාලේ ගම්වල පුතේ මේ අද කාලේ වගේ ගොඩාක් ගෙවල් පවුල් තිබුණේ නැහැ. මේ පවුල් විශාල ප්‍රමාණයක් හිටියේ නැහැ මුල්ම කාලේ ගම්වල. පවුල් කීපයක් එකතු වෙලා තමයි ගමක් නිර්මාණය වුණේ. එතකොට මේ හැම පවුලකටම හිටියා ප්‍රධානියෙක්. හැම පවුලකටම හිටියා ප්‍රධානියෙක්. අන්න ඒකට පුතා කිව්වා ගෘහපති කියලා. මොන පතිද බං? ගෘහපති. තව එකක් කියන්නකෝ ගහපති. ගෘහපති ගහපති. ඉතින් අහනවනේ පැරණි සෙල්ලිපිවල ගහපති ලෙස දක්වා ඇත්තේ උත්තරේ අංක 3. පිළිතුරු අංක 3 පවුලක ප්‍රධානියා. පවුලක ප්‍රධානියා තමයි ගෘහපති ගහපති. ඉතුරු ඒවා ටිකක් මතක් කරගන්න. ඔය පවුල් එකට එකතු වෙලා ගමක් හැදුණා. ගමේ ප්‍රධානියට කීවා ගමික, ග්‍රාමික, ග්‍රාම භෝජක. කියපන් පුතේ තාපාර ගමික, ග්‍රාමික, ග්‍රාම භෝජක. මතකයිද? පුතේ තව කාලයක් යනකොට අර වැව් පද්ධති හැදුණානේ. ඒ කියන්නේ අර ගමට ආයිදී තනියම තිබිච්ච වැව තව වැව් වලට එකට එකතු කරානේ මොනවද මේ ඇල මාර්ග වලින්. එතකොට විශාල වැව් පද්ධති හැදුණා. හරිද? තා පොඩි වෙලාවකින් ආපහු ක්ලාස් එකට ඔයාලට ජොයින් වෙන්න වෙනවා ඈ. කමන්නේ. ඉතින් එහෙම තමයි දෙන්නේ නැද්ද? මේ අද විතරයි ඈ. ලබන සතියේ. එතකොට මේ අන්න ගම් කීපයක් එකට එකතු වෙනවා. එකතු වෙලා ප්‍රදේශයකට නායකත්වයේ දෙන්න එකෙක්ව තෝරගත්තා. ප්‍රදේශයක නායකයා ඌට කියපු නම තමයි පුතා පරුමක. පරුමක කියන්නේ කවුද? ප්‍රාදේශීය නායකයා. එහෙනම් ඒවා මතක තියාගන්න. ඒවා පේපර් එකේ නිකන් ලියා ගන්න. ගමක පවුලක ප්‍රධානියා නම් ගෘහපති, ගහපති, ගමක ප්‍රධානියා ගමික, ග්‍රාමික, ග්‍රාම භෝජක, ප්‍රදේශයකට නායකත්වයේ දීපු එක පරුමක. පරුමක ප්‍රදේශයක නායකයා. මෙහෙම කිව්වා මෙහෙම එකක් ඉගෙන ගත්ත මතකයිද ඔයා? මෙන්න මේ වගේ කරුණක්. කළුදිය පොකුණ විහාරයට දානය පූජා කරනකොට ගැටලුවක් එහෙම ඇති වුණොත් දසගම් ඇත්තෝ එකතු වෙන්න ඕන. එකතු වෙලා ඒ ගැටලුව කතා බහ කරලා විසඳ ගන්න ඕන. ගහමරාගෙන එහෙම බෑ. දසගම් ඇත්තන් එකතු වෙන්න ඕන. එකතු වෙලා ප්‍රශ්න සාකච්ඡා කරලා निराකරණය කරගත්තා කියලා පුතා සඳහන් කරන්නේ මොකේද? කළුදිය පොකුණ සෙල්ලිපියේ. එහෙනම් 14ට උත්තරය අංක 2. කළුදිය පොකුණ විහාරයේ ඇති සෙල්ලිපියක කියනවා දසගම් ඇත්තන් රැස්ව ප්‍රශ්න සාකච්ඡා කළ බව. උත්තරය අංක 2. 15ත් ඔහොමම යන්
පුතේ 15 වෙනි ප්‍රශ්නේ මේ මෙහෙමයි අහන්නේ. දසවස්සාපි සිත්තෝසෝ ග්‍රාම සීමා නිවේසයි. දසවන රාජ්‍ය වර්ෂයේදී ග්‍රාම සීමා සටහන් කළා. මහාවංශයේ කියනවා පුතේ දසවන රාජ්‍ය වර්ෂයේ ග්‍රාම සීමා සටහන් කරපු රජ කෙනෙක් ගැන. අනුරාධපුර රාජධානිය පටන් ගත්තේ යා. හරි? කවුද ඒ රජතුමා? පණ්ඩුකාභය. පණ්ඩුකාභය රජතුමා. එහෙනම් දසවන රාජවර්ෂයේ ග්‍රාම සීමා සටහන් කිරීම උත්තරය අංක 2 පණ්ඩුකාභය රජු. පණ්ඩුකාභය රජතුමා 15ට උත්තරය පිළිතුරු අංක 2. 15ට උත්තරය අංක 2 පණ්ඩුකාභය රජතුමා. 15ට උත්තරය අංක 2 පණ්ඩුකාභය රජතුමා. හොඳයි. පුතේ දැන් මේ බලන්නකෝ. සර් කිව්වනේ අනුරාධපුරේ පටන් ගත්තේ පණ්ඩුකාභයගෙන් කියලා. ආහා පණ්ඩුකාභයගෙන් පටන් ගත්තා. පණ්ඩුකාභයගේ පුතා තමයි මුටසීව. මොන සීවද බං? මුටසීව. මුටසීව රජතුමා. හරි? මුටසීව රජතුමා. මුටසීවගේ පුතා තමයි දේවානම්පියතිස්ස. සම්බෝ නොදන්න කෙනෙක් නෑ නේ ඉතින් මේ තිස්සයා ගැන. නේද? මේ තිස්ස දේවානම්පියතිස්ස. නේද? පුංචි කාලේ ඉඳන් අපි දන්න අය නෙමේ දේවානම්පියතිස්ස රජතුමා. පුතේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ රාජ්‍ය කාලය ගැන සඳහන් කරද්දී ඔයා ඉගෙන ගත්ත පළවෙනි වාරෙම එයාගෙන් පස්සේ රජ වුණේ එයාගේ සහෝදරවරු කීප දෙනෙක්. හරි? එයාගේ සහෝදරවරු කීප දෙනෙක් තමයි පුතේ ඊට පස්සේ රජ වුණේ. කවුද එයාගෙන් පස්සේ රජ වුණේ? උත්තිය, මහාසිව, සූරතිස්ස, සූරතිස්ස, අසේල, අසේල. ඔන්න රජවරු ටික. මේ මෙයාගේ සහෝදරයෝ ටික. හරි? සහෝදරයෝ. අහන ප්‍රශ්නේ දේවානම්පියතිස්සගෙන් පස්සේ රජ වුණේ කවුද? මෙන්න උත්තිය. උත්තරේ තියෙනවා උත්තිය. උත්තරය අංක 1 16ට 1 දාගමු අපි. 16ට 1 ළමයි 16ට 1. හරි? ඔන්න අපි යනවා 17 වෙනි ප්‍රශ්නයටත්. 17ටත් අපි යමු. 17ට පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමා ගේ කාලයේ අපිට ගොඩක් අපි දැන් අපිට මතක් වෙන්නේ ඉතින් අපිට බුදුදහම ලැබීම සම්බන්ධ කාරණාවනේ නේද? අපිට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා බුදුදහම හඳුන්වා දුන්නා. අපේ රටේ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වෙන්න පදනම සකස් වුණා. හැබැයි ඔයා ඒකම ඉගෙන ගන්නවා ඉන්දියාව එක්ක. ඉන්දියාවේ කාලේ හිටපු බලගතු අධිරාජ්‍ය අශෝක අධිරාජ්‍යයත් සමග ඉතාම සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය අපේ තිස්ස රජතුමා නේ. රාජකකුද භාණ්ඩ අපිට ලැබුණා. ඒ රාජකකුද භාණ්ඩ භාවිතා කරලා අපේ තිස්ස රජතුමා නැවත අභිෂේක මංගල්‍යයක් පැවැත්තුවා. කියන්නේ මේ දේශපාලනික වශයෙන් සහ සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපිට බුදුදහම ලැබුණේ. ඉතින් මේ අර තව කියනවනේ මේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලෙදී පුතේ මේ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂයෙන්ම වෙළඳ සම්බන්ධතා වගේ දේවල් වර්ධනය කරගන්න අවශ්‍ය වුණා. රජතුමාට අවශ්‍ය වුණා තමන්ගේ රටේ සම්පූර්ණ බලය මධ්‍යගත කරගත්ත පාලකයා විදිහට පෙනී හිටින්න. ඒ වෙනුවෙන් අර ප්‍රාදේශීය වශයෙන් හිටපු පාලකින්ව අවනත කරගන්න එහෙම විවිධ ක්‍රියාමාර්ග ගත්තා කියලා එහෙමත් ඔයා ඉගෙන ගත්තා නේ. රුහුණේ අර කතරගම හිටපු මේ චන්දනගම සහ කාචරගාම වල හිටපු මේ ප්‍රාදේශීය නායකයින් ගෙන්න ගත්තයි කියලා කිව්වේ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිරෝපණ උත්සවයට. හරි? එතකොට ඒ වගේ තොරතුරුත් ඒ වගේ කාරණාත් මතක තියාගන්න විවිධ තැන් වලින් ප්‍රශ්න අපිට නිර්මාණය වෙනවා. අපි යනවා 17 වෙනි ප්‍රශ්නයට. මොකද්ද 17 අහන්නේ? තවත් එක රජ කෙනෙක් ගැන. අනේ ඔය හරියට ඉගෙන ගන්න රජ කෙනෙක් සහ හරියට ප්‍රශ්න එන රජ කෙනෙක් කොච්චර ප්‍රශ්න ආවත් සමහරක් වෙලාවට ඒ අහන ප්‍රශ්නේ සමහරක් දරුවෝ වරද්ද ගන්නවා. මේ බලන්නකෝ. කීර්ති කියලා කුමාරයෙක් ගැන මතකයිද ඔයා ඉගෙන ගත්තා? කීර්ති කියලා. එහෙම කිව්ව ගමන් අනිත් පැත්තට මතක් වෙන්න ඕන ලෝකිතා දේවී.
මොග්ගල්ලාන කුමාරයා. පුංචි කාලේ මේ කොල්ලට පුතේ රැකවරණය දුන්නේ කවුද මේ බුදල්නානේ බුද්ධ රාජ බුදල්නාවක්. මෙයා රජ වෙන්නේ පළවෙනි විජයබාහු කියලා. පළවෙනි විජයබාහු රජතුමා. එහෙනම් 17ට උත්තරේ පැහැදිලි අංක 1. 17ට පිළිතුරු අංක 1. හරි? 17ට පිළිතුරු අංක 1 කුඩා කාලයේදී කීර්ති කුමාරයා කුඩා කාලෙදී කීර්ති කියලා හඳුන්වපු කුමාරයා රජ වෙන්නේ පළවෙනි විජයබාහු කියන නමින්. පළවෙනි විජයබාහු කියන නමින්. හරි නේද පුතේ? හොඳයි. අපි 18 වෙනි ප්‍රශ්නයටත් යමු. 18 වෙනි ප්‍රශ්නය. ඔව්. අපිට ප්‍රශ්න 30ක් තියෙනවා. 30 වෙනි ප්‍රශ්නය දක්වාම අපි උත්තර සාකච්ඡා කරනවා පුතේ. තවම තව අපිට වෙලාව තියෙනවා. එතකොට අපේ මීටින් එක කට් වුණු පුතේ ආපහු පොඩ්ඩක් ක්ලාස් එකට ආපහු ජොයින් වෙන්න. හොඳයි. අපි යමු නේද 18 වෙනි ප්‍රශ්නෙට යන් ඈ. ඔන්න 18 වෙනි ප්‍රශ්නේ කවුරු හරි දරුවෙකුට උත්තර අහගන්න බැරි වුණා නම් මෙන්න උත්තර ටික තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ප්‍රශ්න 17ක් දැන් අපි කතා කරලා ඉවරයි. සියලු ප්‍රශ්න වලට අපි තෝරගත්ත උත්තර ටික මෙතන තියෙනවාට බලා ගන්න පුළුවන් ඈ. හරි. අපි යමුකෝ 18ට. ඔයාට මතකයිද පළවෙනි කාශ්‍යප රජතුමා ගැන ඉගෙන ගන්නකොට නේ රාජ්‍යත්ව සංකල්ප ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා මොකද? අලකපය මහරජ. අලකපය මහරජ. කවුද පුතේ අලකපය මහරජ? අලකපය මහරජ? අල විකුණපු රජෙ? නෑ අලකපය මහරජ පළවෙනි කාශ්‍යප. පළවෙනි කාශ්‍යප රජතුමා. එහෙනම් ඔහොමම උත්තරය යා කරගමු ඈ. ආයි මේක අර ABCD කියලා තෝරන්න මුකුත් මම දාලා නෑ. නිකම් අර පුංචි කාලේ මතකයිනේ තීරු දෙකක් දෙනවා යා කරපිය කියලා ගැලපෙන ඒවා යා කරන්න දුන්නා නේ. දාන් ඒ වගේ එකක් තියෙනවා. නිකම් උත්තරය යා කරලා දාන්න එච්චරයි. චක්‍රවර්ති සක්විති සමස්ත ලෝකයට අධිපති කියලා පෙනී හිටපු රජෙක් හිටියා පොළොන්නරුවේ. කවුද? නිශ්ශංක මල්ල රජතුමා. නිශ්ශංක මල්ල රජතුමා පුතේ. නර ඉසෙර නරයින්ට ඊශ්වර දෙවියෝ. අපි ඊශ්වර දෙවියෝ දැකලා නැති වුණාට පහුගිය කාලෙත් අපි කතා කරලා ඊශ්වර දෙවියන්ගේ වයිෆ් අපි දැකගත්ත පහුගිය කාලේ. නේද? හැබැයි මෙතන අහන්නේ කවුද රජතුමා පුතේ? නර ඉසෙර කූට කන්නාබේ රජතුමා. කොහෙද කියන්නේ? දඹුලු විහාරයේ සෙල්ලිපියක කියනවා නර ඉසෙර ඊශ්වර දෙවියන් මිනිසුන්ට ඊශ්වර දෙවියෝ කියලා මේ රජතුමාව හඳුන්වලා තියෙනවා සෙල්ලිපියේ කූට කන්නාබය. මින්නේරි දෙවියන් කියලා කියපුතේ මහසෙන් රජතුමා. මහසෙන් රජතුමා. මින්නේරි දෙවියෝ මහසෙන් දෙවියෝ නේද? ඔය වගේ හඳුන්වපු පාලක තමයි මහසෙන්. ඔයා ඒ විදිහට